everyone, welcome back to my channel. This is another special episode. අද episode එක නම් special. මොකද මගේ ජීවිතේ මට රිසල්ට් ලැබුණු බොහොම වැදගත් දෙයක් තමයි මම අද share කරන්න අරගෙන ආවේ. ඔයාගේ brain එක සහ mind එක. ඒ කියන්නේ ඔයාගේ මනස සහ මොළය කියන දෙකේ power එක පාවිච්චි කරලා ඔයාගේ ජීවිතේ දිනන්න ඔන්න ඔයාට අවස්ථාවක් ලැබෙන වැදගත් ක්‍රමයක්. ඔය දැනට සමහරකට මේක පාවිච්චි කරන ක්‍රමයක් වෙන්නේ නැති. ඉතින් මේක මට රිසල්ට් ලැබිච්ච මගේ මෙතඩ් එක ගැන තමයි අද මම කතා කරන්නේ. අද මම කතා කරනවා මගේ ජීවිතය වෙනස් කරන්න මට උදව් වෙච්ච ජර්නලින් ගැන. ඉතින් ජර්නලින් කියලා කියන්නේ මිනිස්සෙගේ ජීවිතේ දිනන්න එයාගේ goal set කරලා එයාගේ goals වලට යන්න පාර කියන උදව් කරන බොහොම වැදගත් කාරණාවක්. ඇත්තටම මේක හරියට මැජික් එකක් වගේ. ඒ නිසා තාමත් ජර්නලින් කරන්න පටන් ගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම ජර්නලින් කරන්න පටන් ගන්න. ඔයාගේ ජීවිතේ දිනන පාර එතන තමයි තියෙන්නේ. මොකද මෙතනදී අපේ මනස සහ මොළය කියන දෙකේම power එක පාවිච්චි කරලා තමයි අපි අපේ ජීවිතේ දිනන්නේ. ඉතින් මේ වෙනකොට ජර්නලින් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජර්නලින් කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මොකද මගේ WhatsApp channel එක හරහා මම ජර්නලින් කරනවා කිව්වහම ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලුවා ජර්නලින් ගැන විස්තර කරන්න කියලා. ඉතින් මේ මම කතා කරනද මගේ experience එක. ඒ වගේම මට මේක result ලැබුණු experience එකක්. ඒ නිසා ජර්නලින් කියලා කියන්නේ මිනිස්සෙගේ ජීවිතේ දිනන්න. ජීවිතේ අනිවාර්යයෙන්ම හරියන්න එයාට උදව් කරන scientific method එකක්. ඉතින් ඔයාගේ power එක ඔයාගේ brain එකේ සහ mind එකේ power එක පාවිච්චි කරලා ඔයාගේ ජීවිතේ දිනන්න උදව් වෙන දෙයක් තමයි journaling කියලා කියන්නේ. ඉතින් මම අද අරගෙන ආවා මගේ method එක මට හරි ගියපු method එක. එහෙනම් අපි බලමු මොකක්ද මේ journaling කියන්නේ කියලා. දැන් මේ ජර්නල් එකක් ගැන ජර්නල් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා බැලුවොත් එහෙම ජර්නල් එකක් කියලා කියන්නේ අපේ ඔයා මීට කලින් සමහරක් වෙලට ඩයරි එකක් ලියන කෙනෙක් වෙන්න පුළුවන්. ඩයරියට වඩා මේකේ ලොකු වෙනස්කමක් තියෙනවා. දැන් ඩයරි අපි ලියන්නේ ඩේලි අපිට සිද්ධ වෙන දේවල්. අපේ ඔක්කොම ඉමෝෂන්ස් අපි ලියනවා. දුක, සතුට, වේදනාව ඔක්කොම ටික අපි එකේ ලියනවා. ඉතින් ඔයාගේ ජර්නල් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ජර්නල් වර්ග ගත්තොත් එම් බුලට් ජර්නල්, ග්‍රැටිටියුඩ් ජර්නල් මේ වගේ ජර්නල්ස් ගොඩාක් තියෙනවා. ඒ වගේම ඔයාට YouTube හරි මොන හරි platform එකක මේක search කරොත් ඔයාට ඕන තරම් විස්තර ජර්නල් ගැන දැනගන්න පුළුවන්. ඉතින් අද මම කතා කරන්නේ මට රිසල්ට් ලැබිච්ච මගේ ජර්නල් එක ගැන. ඉතින් මේ තියෙන්නේ ග්‍රැටිටියුඩ් ජර්නල් එකක්. ග්‍රැටිටියුඩ් ජර්නල් එකකින් කරන්නේ gratitude වෙනවා කියලා කියන්නේ අපි ස්තුතිවන්ත වෙනවා. අපිට ලැබිලා තියෙන හැම දෙයකටම ඒ ස්තුතිවන්ත වෙන ගමන් අපේ ඉස්සරහ ජීවිතේ goals අපි set කරගෙන ඒව ගැන අපි මේකෙදි කතා කරනවා. ඒ කියන්නේ දැන් මෙන්න මේමයි වෙන්නේ. දැන් ඔයා මෙච්චර කාලයකට journal එකක් ලියලා නැත්තම් කොහොමද මේක result ලැබෙන්නේ? ඉතින් මම ඒක මුලින්ම පැහැදිලි කරන්නම්. දැන් ඔයාගේ දැන් අනාගතයේ මෙන්න මේ දේවල් කරගන්න ඕනේ මේ විදිහට ජීවිතේ දිනන්න ඕනේ කියලා වගේ තියෙනවනේ එක goals dreams. ඉතින් මෙන්න මේ වගේ ඔයාගේ ඒ ජීවිතේ දින්නට පස්සේ ඔයාට ලැබෙන සතුට මේ මොහොතේ විඳින ගමන් ඒකට ස්තුතිවන්ත වෙමින් ඔයාට ජර්නල් එක ලියන්න පුළුවන්. ඔයා හිතන්නකෝ දැන් එක්සැම්පල් එකක් විදිහට ඔයාගේම කියලා බිස්නස් එකක් හදාගෙන ඒ බිස්නස් එකේ සේවකයෝ දාලා කට්ටිය දාලා වැඩ කරලා ඉහළ තනතුරක ඔයා හැමදේම මැනේජ් කරගෙන ඉන්නවා කියලා හිතන්නකෝ. එතකොට ඔයා ඒ දේ ගැන ඔයා මේකේ goal එකක් විදිහට ලියනවා. goal එකක් විදිහට ලියලා ඔයාට ඊට පස්සේ ඔයා ඒ තත්ත්වයටපත් වුණාට පස්සේ ඒ විඳින සතුට ඒ වෙලාවේ හිතට අරගෙන ඒ දේවල් වලට ස්තුතිවන්ත වෙමින් ඒවට අවශ්‍ය දේවල් කරගන්න ඔයාට ලැබෙන ශක්තිය පිළිබඳ ස්තුතිවන්ත වෙමින් ඔයා ඒක විඳින ගමන් ඒ තත්ත්වයට ගියාට පස්සේ ඔයාගේ ජීවිතේට ස්තුතිවන්ත වෙමින් ඔයා දිනපතා ලියනවා. එතකොට අර අපේ මයින්ඩ් එක අඳුර ගන්නවා. දැන් අපි දන්නවනේ අපේ සබ්කොන්ෂස් මයින්ඩ් එක එහෙම නැත්නම් අපේ යටිසිත මේ අපේ හීනය පිළිබඳව අඳුර ගන්නවා. ඉතින් එතකොට එයා ගොඩක් වෙලාවට අපිට මේ හීනයට යන්න ඒ වෙලාවේ අර අපි පුරුදු කරානේ දැන් ප්‍රැක්ටිස් කරනවනේ අපි මේක ඩේලි ලියනකොට. එතකොට අපිට හීනයට යන්න යා උදව් කරනවා. එක ක්‍රමයක්. ඉතින් මම යූස් කරන්නේ මේ විදිහට නෙමෙයි මගේ ජර්නල් එක. මම ඩේලි
මගේ ග්‍රැටිටියුඩ් කියන්නේ මට ස්තුතිවන්ත වෙන්න මගේ ජීවිතයේ දවසේ මොනවාම හරි දේවල් මම මගේ ග්‍රැටිටියුඩ් ජර්නල් එකේ ලියනවා සහ මේක ජර්නල් එක කියලා කියන්නේ පර්සනල් දෙයක්. ඉතින් මේක කාටවත් අපි පෙන්වන්නේ නැහැ. මේක අපි අපේ මනස සම්පූර්ණයෙන්ම අපි මේකෙදි විවෘත කරනවා. ඒක නිසා මේක සීක්‍රට් විදිහට අපි තියාගන්නේ. එතකොට ඔයාට ඔයාගේ හිතේ තියෙන ඕනම දෙයක් මේ ජර්නල් එකේ ලියන්න පුළුවන්. එතකොට ඔයාට බොහොම නිදහස් බවක් ඔයාගේ මනසට දැනෙනවා. මොකද ඔයා දැන් මේ ජර්නල් එක ලියනකොට මේක ලියන්නවට ටයිම් එකක් වෙන් කරගන්න පුළුවන් දවසේ එක්ක උදේ පාන්දර එක්ක එහෙම නැත්නම් රෑ. ඉතින් ඒක තමන්ගේ නිදහස අනුව කැමති වෙලාවක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මේක ලියද්දි ඔයාට හරිම රිලැක්ස් එකක් ලැබෙනවා. ඇත්තටම මම මගේ ගෝල්ස් වලට වඩා මට අර මයින්ඩ් රිලැක්සින් වලට තමයි මෙන්ටලි හෙල්ත් එකට තමයි මම මේක යූස් කරන්නේ. ඒ කියන්නේ මෙන්ටලිටි එක බොහොම ඉහළ තැනකට ගේන්න අපේ ගෝල්ස් ගැන ලියන්න අපිට අපේ අදහස් ගැන ලියන්න අපිට සතුටු ලැබුණු දේවල් ඒවට ස්තුතිවන්ත වෙන්න ලියන්න තමයි මම මගේ ජර්නල් එක යූස් කරන්නේ. ඉතින් මේකෙදි මම ඇත්තටම මේ වෙනකොට මගේ ප්‍රොෆයිල් එක මේකේ මම ලියලා තියෙනවා. ඒ වගේම මගේ ගෝල්ස් මේකේ ලියලා තියෙන. ඉතින් මේක ප්‍රයිවට්, ඉතින් සීක්‍රට්. ඒක නිසා පෙන්වන්න විදියක් නැහැ. හැබැයි මගේ ගෝල්ස් උත් මම මේකේ ලියලා තියෙනවා. ඒ වගේම මගේ ජීවිතේ මම ස්තුතිවන්ත වෙන්න ඕන හැම දිනෙකම මේකේ සඳහන් කරලා මම ස්තුතිවන්ත වෙලා තමයි මේක පටන් ගන්න තියෙන්නේ. මොකද මේක ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් නිසා. ඉතින් ඩේලි මම මේක ලියනවා. මේක ලියද්දි මම මගේ ගෝල්ස් ගැනත් ලියනවා. ඒවට මම දිනපතා කරන දේවල් වලට ස්තුතිවන්ත වෙනවා. ඒ මගේ ශක්තියට මම ස්තුතිවන්ත වෙනවා. එතකොට මගේ මයින්ඩ් එක මං ගැන අඳුනගෙන මට ලොකු පවර් එකක් ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒකයි මම කිව්වේ මේක හරියම රිසල්ට් ලැබෙන දෙයක්. ඔයාට අනිවාර්යයෙන්ම පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඔයා තාම ජර්නල් එකක් ලියන්නේ නැත්නම් ඔයා පරණ පොතක් අරගෙන try කරලා බලන්න. වෙනම ජර්නල් කියලා තියෙනවා. වෙනම බුක් ෂොප් වලත් ගන්න. එච්චර දෙයකට යන්න කලින් ඔයා ලියලා බලන්න. ඔයාගේ මනසට කරදර කරන සිතුවිලි තියෙනවා නම් ඒව ලියලා ඒවෙන් මොනවම හරි ඔයාගේ ජීවිතයට ගන්න දෙයක් තියෙනවා නම් ඒ ගත්ත දෙයට ස්තුතිවන්ත වෙලා ඒ කරදරකාරී සිතුවිල්ල අමතක කරලා දාන්න ජර්නල් එක හරහා ලියලා වට පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ඔයාට ජර්නල් එක හරහා ඔයාගේ මනසේ තියෙන ඔයාගේ ආසාවල්, ඔයාට ලැබිච්ච දේවල්, මේ දේවල් ගැන ඔයාට ලියන්න හොඳම යාළුවෙක් විදිහට ජර්නල් එක යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ ජීවිතේට ඔයාට බොහොම විශ්වාසවන්තව පාවිච්චි කරන්න පුළුවන් හොඳම යාළුවෙක් තමයි ඔයාගේ මෙන්ටලිටි එක. ඒ කියන්නේ ඔයාගේ මානසික සුවතාවය වෙනුවෙන් ඔයාගේ අරමුණු, ඔයාගේ සතුට බෙදා ගන්න පුළුවන් කෙනෙක් තමයි ජර්නල් එක කියලා කියන්නේ. ඉතින් මගේ ජීවිතේ මම ජර්නල් කියලා නේ දන්නේ නැති වුණත් මම ඇත්තටම ඩයරි එකක් ලිව්වා. මම හිතන්නේ grade 9 10 වගේ ඉඳලා මගේ තාත්තා ඩයරි ලියන්න මට පුරුදු කරා. ඉතින් මම ඩයරි එකක් ලිව්වා. මම ඒකේ හැම ඉමෝෂන් එකක්ම මට දේවල් ලියලා මම ඇත්තටම රිලීස් වෙච්ච අවස්ථා ගොඩාක් තියෙනවා. ඉතින් මේ ජර්නල් එකේදී ඊට වඩා අපි අර මේක ලියන්න ගත්තාම හරිම ගැඹුරු විදිහට අපේ මනස සහ අපි සම්බන්ධ වෙනවා. ඒකයි මම කිව්වේ මේක හරිම පවර්ෆුල් මැජික් එකක් වගේ කියලා. ඉතින් අපේ මනසයි අපි සම්බන්ධ වුණාම අපේ අදහස් අපි ලියනවා. එතකොට මේව අකුරු කරලා අපේ ඇස් දෙකෙන් නැවත දකින්නකොට සහ නැවත හිතනකොට අපේ මයින්ඩ් එක අපිට මේ දේවල් කරගන්න උදව් කරනවා. ඉතින් ඔයා දිනපතා ඔයාට ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවල් 3ක් හරි මේක ලියන්න. දවසකට 3ක් හරි ලියන්න කියලා තමයි රෙකමන්ඩ් කරන්නේ. ඒ වගේම ඩේලි මේක ලියන්න. ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් ඕනම දෙයකින් ඔයාලට ගන්න පුළුවන් හොඳ දේ අරගෙන කරදරකාරී සිතුවිලි අමතක කරලා දාන්න මේක ලියලා. ඉතින් ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් කරන්න සහ ඔයාගේ ජීවිතේ දිනන්න ඔයාගේ බ්‍රේන් එක සහ ඔයාගේ මයින්ඩ් එක පාවිච්චි කරලා ගැඹුරු විදිහට සම්බන්ධ වෙන්න පුළුවන් බොහොම හිතවත් යාළුවෙක් තමයි ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් කියලා කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් උත්සාහ කරලා බලන්න. එහෙනම් මේ ගැන ඔයාලට තව විස්තර දැනගන්න ඕන නම් කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ WhatsApp channel එක හරහා කීප දෙනෙක්ම මගෙන් අහවසා personally. ඉතින් ඒ හැමෝටම මම හිතන උත්තරයක් ලැබෙන්නේ නැති කියලා. ඒ වගේම මේ ගැන තවදුරටත් ඔයා දැනගන්න ආස නම් අපි තව ඉදිරියට මේ ගැන කතා කරමු. මොකද මේක රිසර්ච් ලැබිච්ච දෙයක්. එහෙනම් ගිහිල්ලා එන්න. සුබ දවසක්. මම සෙව්වන්ති පෙරේරා. ජීවිතේ දිනන්න ග්‍රැටිටියුඩ් වෙන්න ඒ වගේම ජර්නල් එකක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා. සුබ දවසක්.